බෝල්ලෝ පැන්නෝ අඩි පිඹුර කොහාට බෝල්ලෝ පැන්නෝ අන්න මගුලක් දොයි කරන්නේ මහත්තයා මාළු ගන්නවද? මාළු නෙවෙයි තමුස පැන්නයි කිව්ව පාර මං හිතුවේ පිඹුර පැන්නයි කියලා. හරි ඉතින් ඔකට බයින්න ඕනේ නෑනේ. අනින්න තමයි එන්නේ ඵලයෙන් යන්න. පැන්නෝ අලකොටුව බෝල්ලෝ. පැන්නෝ ඵලයෙන් පොඩි ගයන්. 2 hours later. අනේ වැඩ ජීවත් වෙන වැඩක් නෑ දෙයියන් මම මේ මාළෙන් පැනලා මැරෙනවට වැඩක් නෑ අනේ අම්මපා යකෝ තෙමි බස් එකේ ගිහිල්ලා දැම්ම නේද අනේ හත් දෙයියනේ මේ කිමාව සාලා ගියා මම පයින්නවා අම්මපා පයින්නවා මේ මාළේ අනේ කොල්ලා මේ ගෙදර වුණ නැති වෙලාවේ ඔය වහලුට නැගලා මොකද්ද කරගන්න හදනේ ඉන්නේ හිය බහපන් යකෝ බිමට මම ඉඳලා වැඩක් නෑ සී මම පයින්නවා වාලෙන් මට ඉඳලා වැඩක් නෑ අම්මපා මම පයින්නවා මේ වාලෙන් දෙයියන් පයින්නවා අනේ කොල්ලා උඹට ඔගෙන් පයින්න තරම් තියෙන පුරස්නේ මොකද්ද වල බහපන් යකෝ නෑ මං කියන්නේ මට වැඩක් නෑ අම්මපා වැඩක් නෑ අනේ කොල්ලා පණ්ඩිතයනෝ කියපන් උඹේ පුරන්නේ මං ඕකට විසඳුමක් යොදන්න නෑ මං කියන්නේම නෑ මට වැඩක් නෑ මං කියන්නේම නෑ අනේ බහපන් බහලවිල් අපි කතා කරමු ඕක ගැන අනේ මගේ තෝඩි බව දාලා ගියා මට ඉඳලා වැඩක් නෑ මම මේ මාළෙන් පැනලා මැරෙනවා මට ජීවිතේ වැඩක් නෑ අනේ ගොන් වත්තෝ මෙන්න මෙහෙ බහපන් මම බැන්දේ යාළු වෙච්ච තුන්වෙනි ආච්චි බොල කොල්ලෝ වැඩක් නෑ සීයාගේ ආච්චිමට වැඩක් නෑ සීයේ මගේ ගෑණි මාව දාලා ගියානේ අනේ දෙයියනේ මේ දුක කාට කියන්නද නේ උඹ කියන දේ අහන්නේ නෑනේ මුගේ මහ උඹෙන්නත් නෑ අලකොටුව බෝල්ලෝ පැන්නෝ අනේ ඉවරයි මගේ කොල්ලා නෙයනේ පැන්න මම්මූට ඉදන් ටිකක් තේරෙම යන්නේ ඉඳි මුණු පුරාටේ කියලා අයියෝ මූ කරගත්ත දෙයක් දෙන්නේ තොර පිස්සුද පුරුව මම තාම වහලුට මම තාම පැන්නේ නෑ මෙතන මී හරක අලකොටුව බෝල්ලෝ අපරාධ ඔබ පැන්නේ නැද්ද කොල්ලෝ නෑ කොල්ලා පැන්නේ නෑ මම මාළුගේ නෑ අනේ මේ තෝත් පළතොගේ කුණු මාළු අරගෙන හැමදාම උත්තගෙන එනවා මෙතන මුඹ පැහැපන් පොඩි කාලෙම ගෑනු හින්දා නැහින්නේ මෙතන අපේ වන්තෙක් කනු 3 hours later. හලෝ අලකොටුව බෝල්ලෝ බෝට් එක බලපන් මාළෝ අලකොටුව බෝල්ලෝ බෝට් එක බලපන් තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නේ විසඳුම දෙන්නට ඉන්නේ